කොතනින් වගේද ඔයගලන්ට ඇහෙන්නේ නැතුව ගියේ නතර වුණේ ලෙක්චර් එක? අර ඩොනේෂන් දෙනකොට කට්ටිය එක ප්‍රතික්ෂේප කළයි කියන තැනින් තමයි නතර කරේ මිස්. දෙවෙනි කරුණ නේද? බලෙන් කිසිවිට සහාය දැක්වීමට නොයා යුතුයි කියන එකෙන්ද? ඒකෙදිද පෞද්ගලිකත්වයට ගරු කිරීම මං හිතන්නේ මොකද බලෙන් කිසිවක් කරන්න එපා කියන එක පිළිබඳවත් ඔබතුමිය සඳහන් කළා. හරි. මම එහෙමනම් පස්වෙනි එකේ ඉඳන් කතා කරගෙන යන්නම්. පෞද්ගලිකත්වයේ ගරු කළ යුතුයි කියන එක තමයි පස්වෙනි එක විදිහට ගත්තේ මම. විශේෂයෙන් පෞද්ගලිකත්වයේ ගරු කළ යුතුයි කියන එකෙන් මම අදහස් කරේ අපි ප්‍රජාවකට කතා කරන අවස්ථාවක් වෙන්න පුළුවන්. හුඟක් වෙලාවට අපිට යම් කිසි ස්වාභාවික විපතක් හරි එහෙම නැත්නම් යුද්ධ අවස්ථාවකදී හරි ඒ වගේ ගැටලුවකදී අපිට සමහරවිට ප්‍රජාවකටම කතා කරන්න පුළුවන්. හැබැයි මේ ප්‍රජාවට අපි කතා කරත් මේ ප්‍රජාව ඇතුළේ ඉන්න පුළුවන් යම් යම් වෙන ගැටලු තියෙන අය. යම් යම් සමහර විට ඒ අවස්ථාවේදී මුණ දුන්න ගැටලුවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ යුද්ධය හෝ එහෙම නැත්නම් මේ ස්වාභාවික විපත අවස්ථාවේදී යාට සිදුවෙච්ච ගැටලුවක් වෙන්න පුළුවන්. ඒ අවස්ථාවේදී මේ ප්‍රථමාධාර ලබා දෙන කෙනාට පවසන ගැටලුව කුමක් වුවත් ඒක බෙදා හදා ගැනීම, නම්ගම් පාවිච්චි කිරීම, ඒක නැවත කියන එක, ඒ වගේ දේවල් සිදු කරන්න යන්න බෑ. ඒ වගේ අවස්ථාවලදී හුඟක් වෙලාවට මේ පුද්ගලයා පෞද්ගලිකත්වයට ගරු කරන්න ඕනේ. ප්‍රජාවක් ඇතුලේ වුණත් ප්‍රජාවකටම මුණ දෙන්න සිදුවෙච්ච ගැටලුවක් වෙන්න පුළුවන්. හැබැයි ඒ අවස්ථාවේදී ඒ ගැටලුව ඇතුළෙත් යම් යම් තත්වයන් තියෙන්න පුළුවන්. ඒකෙදි හුඟක් වෙලාවට අපි රහස්‍යභාවයේ අර අවංක හා විශ්වාසවන්ත අයෙකු විය යුතුයි කියන එකම තමයි මෙතනදී යම් යම් අවස්ථාවලදී යම් තරමකට රහස්‍යභාවය රැකගැනීමේ අවශ්‍යතාවයක් මතුවෙනවා. හැබැයි මේකෙදි අපි යම් තැනකට යොමු කරන එක අනිවාර්යෙන් කරන්න ඕනේ. ඒ අවස්ථාවේදී යොමු කරන පුද්ගලයාට මේ සේවාලාභියාගේ කැමැත්ත මත හඳුන්වා දීමක් සිදු කරන්න පුළුවන්. ඒ පුද්ගලයාගේ අකමැත්ත පිට. එහෙම නැත්නම් ඒ පුද්ගලයාට හානියක් වෙන විදිහට එයාගේ කතාව හෝ එයාගේ ගැටලුව හෝ එයාගේ නම හෝ එයාගේ කතාව හෝ පාවිච්චි නොකළ යුතුයි. ඊගාවට 6 වෙනි එක විදිහට මම ගත්තේ පුද්ගලයාගේ වයස. විශේෂයෙන්ම මේකෙදි අපි දරුවෙක් ගත්තොත් දරුවෙකුට මානසික ප්‍රතිමාදාර ලබා දෙන ක්‍රමවේදය වෙනස්. හුඟක් වෙලාවට අපි හිතමු අපි දරුවෙක් ඉස්කෝලේදී විභාගයකට මුහුණ දෙන අවස්ථාවේදී සිදුවෙච්ච ගැටලුවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විභාගයේ ප්‍රතිඵල එන අවස්ථාවේදී ඇතිවෙච්ච ගැටලුකාරී තත්වයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පාසල් යන අවස්ථාවේදී මෙයාට ඇතිවෙච්ච ගැටලුවක් වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී අපි ප්‍රථමාධාර ලබා දෙන ආකාරය වෙනස්. සමහර විට විභාගයට වාඩි වෙන්න බැරුව විභාගයට බයක් ඇති වෙලා ඒ වගේ අවස්ථාවලදී මෙයාට යම් යම් ගැටලුකාරී තත්ත්වයන් එන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී යාගේ හිත ශක්තිමත් කරන එක විභාගය පිළිබඳ යම් පොඩි අවබෝධයක් ලබා දෙන එක ඒ වගේ දේවල් දරුවෙකුට ඒ අවස්ථාව අනුව වෙනස් වෙනවා. ඒ වගේම වයස්ගත පුද්ගලයෙකුට ඇති වෙන ගැටලුකාරී තත්වයකදී ඒ ප්‍රථමාධාරය වෙනස් වෙනවා සමහරට. වයස්ගත කෙනෙක්ගේ යම් රෝගී තත්වයක් වෙන්න පුළුවන් සමහර විට මේ වයස්ගත කෙනෙකුට ඇතිවෙච්ච එහෙම නැත්නම් එයාගේ දරුවෙකුට ඇතිවෙච්ච යම් කිසි ගැටලුකාරී තත්වයක් නිසා මේ පුද්ගලයාට ඇතිවෙච්ච ගැටලුවක් වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී අපි ප්‍රථමාධාර ලබා දෙන ආකාරය වෙනස් වෙනවා. ඒ වගේම ස්ත්‍රී පුරුෂ බවත් බලපානවා. විශේෂයෙන් කාන්තාවකට තියෙන පුළුවන් යම් කිසි ප්‍රජාවක් ඇතුලේ වුණත් එයාටම ආවේනික ගැටලු ටිකක් තියෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී බොහෝ විට ප්‍රථමාධාර ලබා දීමේදී කාන්තාවක් සඳහා ප්‍රථමාධාර ලබා දීමට හුඟක් වෙලාවට කාන්තාවන් තමයි යොමු වෙන්න ඕනේ. විශේෂයෙන් නැතිනම් මේ වෙලාවේදී කරන්න දෙයක් නැහැ. ඒ වගේ අවස්ථාවකදී අපිට කතා කරන්න සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි බොහෝ විටදී කාන්තාවක් සඳහා ප්‍රථමාධාර හෝ ලබා දීමට කාන්තාවක් යොමු වීම වඩා වැදගත් වෙනවා. ඒ වගේම සංස්කෘතික පසුබිම ගැන විශේෂයෙන් සැලකිල්ලට ලක් වෙන්න ඕන තව දෙයක් තමයි සංස්කෘතික පසුබිම. ඒකට හේතුව යම් ගැටලුකාරී තත්වයකදී
සමහර විට සංඥා භාෂාවෙන් කතා කරන කෙනෙක් වෙන්න පුළුවන්. මෙයාට මේ අවස්ථාවේදී මෙයාගේ මේ භාෂාව තේරුම් ගැනීම, එහෙම නැත්නම් මෙයා මේ කියන දේ හරියට sannivedanaya කර ගැනීමේ ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී මේ පුද්ගලයාට අදාළ අවශ්‍ය සහනය ලබා දෙන්න ගැටලුකාරී තත්ත්වයක් නැති වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී අපිට ඒ සඳහා අවශ්‍ය ක්‍රමවේද පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. සමහරට ඒ භාෂාව කතා කරන කෙනෙක්ගේ සහාය ගන්න පුළුවන්. එහෙම නැත්නම් එයාගේ හස්ත භාෂාවෙන් එයා කියන දේ අපිට අඳුර ගන්න පුළුවන් වෙන්න පුළුවන්. හැබැයි මේ අවස්ථාවේදී විශේෂ අවධානයක් මේ පුද්ගලයාට අපිට දෙන්න සිද්ධ වෙනවා. ඒ විශේෂ අවධානය සමහර වෙලාවට ඒ පුද්ගලයාට ඒ වෙලාවේදී අවශ්‍ය සංසුන්භාවය ලබා ගැනීමට විශාල උපකාරී තත්වයක් වෙන්න පුළුවන්. විශාල එයාට සිදුවෙච්ච තුවාලය යම් මට්ටමකදී යම් සහනයක් ලැබීමට ඒක පිටුවහලක් වෙන්න පුළුවන්. මොකද එයාට යම් පැත්තකින් හානියකුත් සිද්ධ වෙලා ඒ වගේම එයාගේ භාෂාව හරි සංස්කෘතිය හරි එහෙම නැත්නම් එයාට තියෙන යම් ගැටලුව මේ එයාගේ මූණ දුන්න ගැටලුවට සහනයක් ලබා ගන්නත් බාධාවක් වෙලා. ඒ වගේ අවස්ථාවලදී මේ පුද්ගලයා ගැටලු දෙකකට මුහුණ දෙනවා වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී අපි භාෂාවවත් සංස්කෘතියවත් මේ වෙලාවේදී අපි ගැටලුවක් කරගන්න නැතුව ඒ අවස්ථාවේදී යාට අවශ්‍ය ප්‍රථම ආධාරය ලබා දෙන්න ඉදිරිපත් වෙන්න ඕනේ. ඒක තමයි මූලිකවම දැන් මම අද කතා කරේ. ඒ වගේම මම මේ PDF එකට සම්බන්ධ නැහැ. මම තව ටිකක් ඔයගලන්ට කරුණු ටිකක් දෙන්නම් විශේෂයෙන්ම මේකෙදි අපි හුඟක් වෙලාවට මේ මානසික ප්‍රථමාධාරවලදී අපි මූලික කරුණු තුනක් පාවිච්චි කරනවා. මම හිතන්නේ මේක වඩා වැදගත් වෙයි. ඔයගොල්ලෝ PDF එකේ නැහැ. හැබැයි ලියා ගන්න ඔයාලට අවශ්‍ය තැනකින්. මූලිකවම ප්‍රථමාධාරයක් ලබා දෙද්දී අපි මූලික කරුණු තුනක් කතා කරනවා. අපි L3 කියලා තමයි මේක අපි සාකච්ඡා කරන්නේ. look, listen, link කියන එක. එතකොට විශේෂයෙන්ම අපි එයාව බලා ගන්න ඕනේ. විශේෂයෙන් මේ පුද්ගලයාගේ නිරීක්ෂණය. මේ පුද්ගලයාට ඇති වෙලා තියෙන ගැටලුකාරී తත්වය කොහොමද? මේ පුද්ගලයාට අවශ්‍ය ප්‍රථමාධාරය මොකක්ද? මේ පුද්ගලයා මුහුණ දීලා තියෙන ගැටලුකාරී తත්වය කොහොමද නිරීක්ෂණය කරන්න ඕන. දැන් ගොඩක් වෙලාවට අපි හිතනවා යම්කිසි ස්වාභාවික විපතකදී වෙන්න පුළුවන්. ස්වාභාවික විපතකදී අපි උදව් කරන්න යනවා. සමහරක් වෙලාවට මේගොල්ලන්ට අවශ්‍ය වෙන දේමද අපි දෙන්නේ. මේ පුද්ගලයන්ට සමහර වෙලාවට ඒගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ වතුර වෙන්න පුළුවන්. මේගොල්ලන්ට කෑම තියෙනවා. හැබැයි මේගොල්ලන්ට ඕන වෙන්නේ වතුර. ඒ වගේ අවස්ථාවකදී මේ පුද්ගලයාට අවශ්‍ය දේ අපි නිරීක්ෂණය කරලා ඉන්නවා. සමහරක් වෙලාවට මේ පුද්ගලයාට ඇඳුම් තියනවා වෙන්න පුළුවන්. මේගොල්ලන්ට ඇඳුම් ටික තියනවා වෙන්න පුළුවන්. මේගොල්ලන්ට කෑම විතරයි ඕනේ. ඒ වගේ අවස්ථාවලදී මේ අදාළ පුද්ගලයාට අවශ්‍ය දේ දීම පිළිබඳව අපි නිරීක්ෂණය කරන්න ඕනේ. ඒ වගේම එයා ආරක්ෂිතද කියන එක අපි විශේෂයෙන් බලන්න ඕන. හුඟක් වෙලාවට සමහර දැන් පහුගිය කාලෙම මම සම්බන්ධ කරගන්න. මොකද ඒක මෑතකදී අපි මුහුණ දුන්න අත්දැකීමක් නිසා ඇතැම් අවස්ථාවවලදී අපි ඒගොල්ලන්ට ඉන්න තැනින් ඉවත් වෙන්න කියනවා. හැබැයි ඉවත් වෙන්න කිව්වත් මේ පුද්ගලයා මෙතනින් යන්නේ නැහැ. ඒකට හේතුව දැන් ඕනම අවස්ථාවකදී දැන් අපි ගැන හිතලා බැලුවත් අපිට නිවස අතෑරලා එළියට යන්න කියනකොට හුඟක් වෙලාවට ගෙනියන්න ගොඩාක් දේවල් තියෙනවා. මේගොල්ලෝ පුරුදු පුහුණු වෙලා නැහැ අත්‍යවශ්‍ය ටික විතරක් අරගෙන එළියට බහිනවා කියන එකට. හුඟක් වෙලාවට ඒ ගැටලුකාරී තත්ත්වය නිසා ගොඩාක් පුද්ගලයෝ නිවසේම රැඳෙනවා. නෑ අපිට හානියක් වෙන්නේ නැති වෙයි නෑ අපිට මුකුත් වෙන්නේ නෑ අපි මෙතන හිටියට ගැටලුවක් නෑ කියන එක මත හුඟක් අය රැඳිලා ඉන්නවා. ඒ රැඳිලා හිටපු අයට තමයි හුඟක් වෙලාවට ලොකු ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දෙන්න ඕනේ. අපි ඒ අවස්ථාවේදී මේ පුද්ගලයෝ අපි ඉවත් වෙන්න කිව්වට පස්සේ මේගොල්ලෝ ආරක්ෂිතව ඉවත්ුනේ නැති නිසා විශාල හානිවලට මුහුණ දුන්න අවස්ථා තියෙනවා. ගොඩක් වෙලාවට මිනිස්සු ඇත්තටම අතහරින්නේ නැහැ. ඒගොල්ලන්ගේ හදාගත්ත ගේ දොර, ඒගොල්ලෝ එකතු කරපු බඩු මුට්ටු, ඒගොල්ලන්ගේ දරුවන්ගේ පොත්පත් මේවත් එක්ක මේගොල්ලෝ අපි ඉවත් වෙන්න කියලා දැනුම් දුන්නත් මේගොල්ලෝ අතාරින්නේ නැහැ. හැබැයි ඒ වගේ අවස්ථාවලදී අපිට අවශ්‍ය මූලිකම දේ අපේ ජීවිතේ බේරා ගැනීම කියන එක මේ පුද්ගලයෝ වටහා ගත්තොත් මේගොල්ලෝ එතනින් ඉවත් වෙනවා. ඒ වගේම අපි මේගොල්ලන්ට ප්‍රථමාධාර මේගොල්ලන්ට ලබා දෙනකොට අපි බලන්න ඕනේ මේගොල්ලෝ ආරක්ෂිතද මේ ඉන්න තැන මේගොල්ලන්ට තව දුරටත් ආරක්ෂිතද විශේෂයෙන් ඒ පිළිබඳව අපි
වටපිටාව බලන්න වෙනවා විශේෂයෙන්. එහෙමත් නැත්නම් මේගොල්ලෝ ආරක්ෂිත වටපිටාවකට අපිට ගිහින් අර එකතු කරන්න හෝ ජාලගතව මේගොල්ලන්ව සම්බන්ධ කරලා අවශ්‍ය තැනට යොමු කරන්න සිද්ධ වෙනවා. විශේෂයෙන් පහුගිය කාලේ ඇත්තටම සමහරු ගම් වතුරට ගේ යට වෙලා ගොඩක් වෙලාවට ගේ සම්පූර්ණ බිත්ති පොඟලා වහලා ඒ වගේ තත්වයක තිබුණත් මේගොල්ලෝ කැමති නැහැ. මේගොල්ලෝ නැවත ගම් වතුර තත්ත්වේ බැස්සට පස්සේ මේගොල්ලෝ ඇවිල්ලා පදිංචි වෙනවා. මේගොල්ලෝ ඇවිල්ලා ඉන්නවා. හැබැයි විදුලිය විදුලිය කියන එක බිත්ති තෙත් වුණාට පස්සේ විදුලිය කියන එක කාන්දු වෙන්න පුළුවන්. සමහර විට අපිට නොතේරුණාට සමහරට බිත්ති පෙඟිලා නිසා බිත්ති කඩන් වැටෙන්න පුළුවන්. ඒ වගේ ලොකු ගැටලුකාරී තත්වයන් සමහර විට හුඟක් අය මේ කරන්ට් වැදිලා ඒ වගේ පසු කාලීනව ගැටලු ඇති වුණා. ඒ වගේ තත්වයන් මේගොල්ලන්ට ඇති වෙන්න පුළුවන්. හැබැයි මේගොල්ලෝ ඒ ගැන හිතන්නේ නැහැ. මේගොල්ලෝ ආය ගම් වතුර බහැලා ගියාට පස්සේ ආයෙ නැවත ඒගොල්ලෝ ටක් ගාලා ඇවිල්ලා පදිංචි වෙනවා. පදිංචි වෙන්න ඕනේ. හැබැයි මේගොල්ලන්ට මේක ආරක්ෂිතද කියන එක අපි හොයලා බලන්න ඕනේ. විශේෂයෙන් ඒ ගැන විශේෂයෙන් විදුලි කාන්දු වීමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි දැන් ඒගොල්ලන්ගේ බිත්ති අනාරක්ෂිත වෙන්න පුළුවන්. මේ ගොඩනැගිල්ල අනාරක්ෂිත වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විස සහිත සතුන් සැඟවිලා ඉන්න පුළුවන්. ඒ වගේ යම් යම් විශාල ගැටලුකාරී තත්වයන් තියෙන්න පුළුවන්. ඒ වගේම අපිරිසිදු ජලයත් එක්ක මේගොල්ලන්ට බෝ වෙන රෝග ඇති වෙන්න පුළුවන්. ඒ වගේ විශේෂයෙන් ප්‍රථමාධාර ලබා දීමේදී මෙයාලගේ මේ වෆසරිය පිළිබඳ අවධානය යොමු කරන්න ඕනේ. ඒ වගේම දෙවෙනි කරුණ විදිහට අහන්න. එයාගේ ගැටලුව හොඳින් අහන්න. listening කියන එක තමයි මම ගත්තේ. ඒකෙදි ගොඩක් වෙලාවට අපි ඇහුම්කන් දීම තමයි මේකෙදි අපි මූලිකවම කරුණක් විදිහට ගන්න. අතරමැද අපි එයා ගැටලුව කියනකොට සමහරට ගැටලුවට මුහුණ දුන්න කෙනා එයාගේ ගැටලුව කියනකොට අපි අතරමැදින් එයාගේ කතාවට බාධා නොකර එයාගේ කතාව අහගෙන ඉන්න එක සමහරට එයාට ඒ වෙලාවේදී ලොකු ප්‍රථමාධාරයක් වෙනවා. සමහරට එයාට සිද්ධ වෙච්ච දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයාගේ යම් ගැටලුකාරී තත්වයක් වෙන්න පුළුවන්. හැබැයි ඒ අතරමැදදී බාධා කිරීම නොකර එයාගේ කතාව අපිට අහගෙන ඉන්න පුළුවන් නම් විනිශ්චයක් නොකර එයාගේ කතාව අපිට අහගෙන ඉන්න පුළුවන් නම් සමහර වෙලාවට ඒක ලොකු ප්‍රථමාධාරයක් වෙනවා හුඟක් වෙලාවට ඒ පුද්ගලයාට. ගොඩක් වෙලාවට මේකෙදි මම දකින්නේ විශේෂයෙන් සියදිවි නසා ගන්න සියදිවි නසා ගැනීමකට උත්සාහ දරපු කෙනෙක් අපි බේර ගන්නවා නම් හුඟක් වෙලාවට මේ සියදිවි නසා ගැනීමට හේතු වෙච්ච ලොකු කතාවක් මේ පුද්ගලයාට තියෙනවා. මෙයා ඒ අවස්ථාවේදී අපිට එකපාරටම උපදේශකවරයෙකුට යොමු කරන්න බෑ. උපදේශකවරයෙකුට යොමු කරන තුරු මේ ප්‍රථමාධාරලාභියා මේ තෙරපි එකක් නෙමෙයි මේ උපදේශනයක් නෙමෙයි මේ සිදු කරන්නේ. හැබැයි අහගෙන ඉන්න පුළුවන්. එයාගේ කතාව සමහරට එයා ලොකු ආවේගයකින් වෙන්න පුළුවන්. එයාගේ සියදිවි නසා ගැනීම අපි වළක්වලා මේ පුද්ගලයාව අපි ආපහු ගන්නකොට මෙයා ලොකු පීඩන තත්වයක ඉන්න පුළුවන්. මෙයා අඬන්න පුළුවන්. මෙයාගේ ලොකු කතාවක් කියන්න පුළුවන්. ඒ අවස්ථාවේදී අපිට කරන්න පුළුවන් එකම දේ සවන් දෙන එක විතරයි. අපිට සවන් දීමේදී අපි විනිශ්චයකට නොයා මෙයාට තියෙන්නේ මොන වගේ රෝගී තත්වයක්ද? එහෙම නැත්නම් මෙයාට තියෙන්නේ මොන වගේ ගැටලුවක්ද? මෙයා ඉන්නේ ડિප්‍රෙෂන් තත්වයකද? මෙයා නැත්නම් එහෙම නැත්නම් වෙන මොනවා හරි ගැටලු ඒ කිසිම දෙයකට නොයා කිසිම දෙයකට කිසිම කොන්දේසියක් කිසිම විනිශ්චයකින් තොරව මෙයාගේ කතාව ඇහුම්කන් දීම තමයි මෙහිදී මූලිකවම සිදු කළ යුත්තේ. විශේෂයෙන් මේ ප්‍රථමාධාරයක් නිසා. එතනින් එහාට ගියාට පස්සේ අපිට මේ පුද්ගලයාව යොමු කරන්න පුළුවන් සමහරට පවුලට යොමු කරන්න පුළුවන් පොලිසියකට යොමු කරන්න පුළුවන් එහෙමත් නැත්නම් වෛද්‍යවරයෙකුට යොමු කරන්න පුළුවන්. හැබැයි පළවෙනි අදියරේ විදිහට ඇහුම්කන් දීම තමයි මෙහිදී සිදු කළ යුත්තේ. ඊගාවට සම්බන්ධ කිරීම ලින්ක් එකක් අපි මේ පුද්ගලයන්ව අවශ්‍ය සේවාවන්ට යොමු කිරීම. ඒකෙදි ගොඩක් වෙලාවට අපි මේ අදාළ පුද්ගලයා අපි ගැටලුවකට හෝ යම්කිසි හිංසනයකට ලක් වෙච්ච මේ පුද්ගලයා අපි බේරගන්න අවස්ථාවේදී සමහර වෙලාවට මේ පුද්ගලයාට එයාගේ තොරතුරු දෙන්න බැරි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයාගේ පෞල් පරිසරයෙන් හරි එහෙමත් නැත්නම් එයා යම්කිසි හුදකලාවකටපත් වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. මේ අවස්ථාවේදී එහෙම නැත්නම් අපි හදිස්සි අනතුරකදී ඒ වගේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යම් ස්වාභාවික විපතකදී වෙන්න පුළුවන්. මේ මොනියම් අවස්ථාවකදී හරි මේ පුද්ගලයා තනි වෙලා ඉන්න පුළුවන්. විශේෂයෙන් තනිවීමක් එහෙම නැත්නම් පවුලෙන් වෙන්වීමක් ඒක දරුවෙකුට වෙන්න පුළුවන්. ඒක සමහර වෙලාවට දරුවෙක්
යම් ලිංගික හිංසනයකට හරි එහෙමත් නැත්නම් වෙන වෙන යම් මොනවා හරි ගැටලුව පැහැර ගැනීමක් හෝ ඒ වගේ ගැටලුවකට ලක් වෙලා වෙන්න පුළුවන්. මුල් අවස්ථාවේදී අපිට මෙයාගේ තොරතුරු ටික ගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි මෙයා මේ පුද්ගලයා කොහෙද? මෙයා සම්බන්ධ වුණේ කොහෙන්ද? මෙයාගේ නම ගම විස්තර මොනවද? මේ කිසිම දෙයක් සමහරට අපිට ලබා ගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි මූලිකම අධීරේදී අපි අර මුලින් කතා කරපු මෙයාව බලා ගන්න එක, මෙයාව නිරීක්ෂණය කරන එක, මෙයා කියන දේ අහන එක. අවසාන මෙයා කියන දේ ඇහුවට පස්සේ මෙයා ආරක්ෂිතද කියලා නිරීක්ෂණය කරාට පස්සේ මෙයාට අවශ්‍ය ආරක්ෂාව අපි ලබා දුන්නට පස්සේ මෙයාට අවශ්‍ය සවන් දීම අපි සිදු කරාට පස්සේ මේ පුද්ගලයාගෙන් අපිට තොරතුරු ටික ගන්න පුළුවන්. ඒකෙදී ඒ තොරතුරු ලබා ගැනීමට අපිට අපහසු නම් මේ පුද්ගලයාව හෝ මේ දරුවව හෝ අදාළ ආරක්ෂිත පරිසරයකට අපිට යොමු කරන්න පුළුවන්. ඒ ආරක්ෂිත පරිසරය සමහරට මිතුරන් සමහරට පවුලේ අය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රෝහලක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පොලිසියකට වෙන්න පුළුවන්. ඒ වගේ ඕනෑම තැනකට අපිට යොමු කරන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී මේ යොමු කිරීමත් එක්ක මේ පුද්ගලයා ඉදිරියට කටයුතු කරගෙන යනකොට සමහර වෙලාවට යම් යම් අවස්ථාවලදී මේ ප්‍රථමාධාරලාභියටත් මේ ප්‍රථමාධාර ලබා දුන්න පුද්ගලයාටත් සම්බන්ධ වෙන්න සිද්ධ වෙන්න පුළුවන්. මොකද සමහරට පවුලේ අය සම්බන්ධ කරන්න, එහෙම නැත්නම් මේ පුද්ගලයා හොයාගත්තේ කොහොමද? මෙයා සමහරට ඒ පුද්ගලයා ඔබත් එක්ක කතා කරන්න කැමති වෙන්න පුළුවන්. ඔබට තොරතුරු කීව වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී යම් යම් නීති පද්ධතියකට යටත්ව යම් කිසි සේවාවක් සලසන්න උනා වෙන්න පුළුවන්. සමහරට පොලිසියකට තොරතුරු ලබා දීමක් ඒ වගේ දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රෝහලකට තොරතුරු ලබා දීමක් ඒ වගේ අවස්ථාවකට යන්න පුළුවන්. හැබැයි ඒ වගේ අවස්ථාවකදී පමණයි මේ පුද්ගලයාගේ පෞද්ගලික තොරතුරු අපි යම් යම් කාරණාවලදී ලබා දෙන්නක් සිදු කරන්නේ. එතෙක් මේ සේවාලාභියාගේ තොරතුරු කතාව අපි හැම දෙයක්ම ආරක්ෂාකාරීව මේ සේවාලාභියාගේ ආත්මගරුත්වයට හානියක් නොවන ආකාරයකට රැක බලා ගැනීමක් එහෙම නැත්නම් ඒ එක්ක සම්බන්ධ කිරීමක් අපි සිදු කරන්න ඕන. මං හිතන්නේ ඔයගලන්ට ගැටලු තියෙනවද මොනවා හරි අහන්න මොනවා හරි තියෙනවද ගැටලුකාරී තත්ත්වයක් ප්‍රශ්න තියෙනවද? මං දිගට දිගට කරගෙන ගියා මුකුත්ම තේරුන්නේ නැහැ කියලා හිතෙනවද? තව මොනවා හරි මේ පිළිබඳව දැනගන්න ඕනද කොහොමද? නෑ නේද? දර්ශනී මිස් ඔව්. අපිට දැන් අර මූලිකවම අපි කෙනෙක් එක්ක සම්බන්ධතාවය ගොඩනගා ගැනීමේදී දැන් අපි හිතමු යම් කිසි ව්‍යසනයකට හරි මොකක් හරි ගැටලුවකට ලක් වෙච්ච කෙනෙක් ඉන්නවා කියලා. ඔව් ඔව්. එතකොට එයා දැන් එයා අවට ඉන්න කට්ටියත් එක්ක එයා කතා කරන්නේ නැත්නම් එයා හුදකලා වෙලා ඉන්න උත්සාහ කරනවා නම් ඒ වගේ අවස්ථාවකදී නැත්නම් එයා අර මේ මූඩ් චේන්ජ් එකක් වගේ වෙලා තියෙනවා නම් ඒ වගේ අවස්ථාවකදී අපි ඒ වගේ අවස්ථාවකදී බලෙන් කොහොමටවත් එයාට සහාය දක්වන්න යන්නේ නැහැ. මොකද එයා ඉන්න තත්ත්වය අපි අඳුරන්නේ නැති නිසා. ඒකෙදි තමයි මම අර නිරීක්ෂණය කියන එක ඕනේ කියලා කිව්වේ. එක මේ කොහොමද අර මුලින්ම පුද්ගලයා ගියන්න ඕනේ කියලා. ඔව් මේ පුද්ගලයාව අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. බලෙන් අපිට කිසි විටක මේ ප්‍රථමාධාර ලබා දෙන්න යන්න බෑ. හුඟක් වෙලාවට අපිට මේ පුද්ගලයාත් එක්ක එයා කතා කරන්න සූදානම් නැත්නම් අපිට මේ පුද්ගලයාව වක්‍රාකාරයෙන් මෙයාට අපි උදව් කරන්න ලෑස්ති කියන එක අපිට ඇඟ වෙන විදිහට කටයුතු කරන්න පුළුවන්. සමහරක් වෙලාවට මේ පුද්ගලයා අපිත් එක්ක කතා නොකරන්නේ අපි පිළිබඳ විශ්වාසයක් නොමැති වීම හෝ මෙයාට ලොකු ගැටලුකාරී තත්වයක් ඇති වුණා වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී අපිට යම්කිසි ක්‍රමවේදයක් පාවිච්චි කරන්න ඒ අවස්ථාවේදී ඒ පුද්ගලයා ඉන්න ප්‍රජාවත් එක්ක ඒ ඉන්න තත්වයක් එක්ක යම් යම් උපක්‍රම භාවිතා කරන්න සිද්ධ වෙනවා වෙන්න පුළුවන්. හැබැයි බලෙන් අපිට කිසි විටකත් අපි කොයිම වෙලාවකවත් බලෙන් උදව් කරන්න යන්න බෑ. ඒකට හේතුව යම් ගැටලුකාරී තත්වයක් ඇති වෙන්න පුළුවන්.
ඒ වගේ අවස්ථාවකදී මූලික අවශ්‍යතා අපිට සපුරන්න පුළුවන්. සමහරට මේ පුද්ගලයා කතා නොකර ඉන්නවා වුණාට අපිට ඒ පුද්ගලයා ගැන තොරතුරු අපි ඉන්න ප්‍රජාවෙන් අපිට ගන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී මේ පුද්ගලයාට ආහාර, එහෙම නැත්නම් ජලය, එහෙම නැත්නම් ඇඳුම් පැළඳුම් මේ වගේ දේවල් අවශ්‍ය වෙන්න පුළුවන්. ඒ දේවල් වලදී අපිට සහාය දක්වන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී අපි සමහරක් වෙලාවට S2 ඒ පුද්ගලයා දිහා බලන බැල්ම හෝ එහෙමත් නැත්නම් මේ පුද්ගලයා දිහා අපි කතා කරන වචනය හෝ ඒ පුද්ගලයා අපිත් එක්ක කතා නොකළ වෙන්න පුළුවන්. හැබැයි අපිට කතා කරන්න පුළුවන් ඔයාට අවශ්‍ය මොනවද මට ඕන වෙලාවක කියන්න. මට පුළුවන් ඔයාට උදව් කරන්න කියන එක මට කියන්න පුළුවන්. ඒ වගේ එයා සමහර වෙලාවට අපිට ටික ටික කතා කරන අවස්ථාවට ගන්න පුළුවන්. හැබැයි කිසි විටකත් බලෙන් කතා කරන්න බලෙන් උදව් කරන්න යන්න බෑ. පැහැදිලිද? ඔව් මිස් පැහැදිලි වුණා. බොහෝ වෙලාවල් වලදී මේ වගේ අවස්ථාවලදී අපිට පුද්ගලයෝ හමු වෙනකොට ඒගොල්ලෝ අපි කරන අනිත් උපකාරات එක්ක විශේෂයෙන් ආහාර පාන ඇඳුම් පැළඳුම් මේගොල්ලන්ට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් ඒ වගේ දේවල් අපි සහයෝගය දක්වනකොට හුඟක් වෙලාවට අනිත් එක අපේ හැසිරීම විශේෂයෙන් ඒක බලපානවා අපේ හැසිරීම අපෙන් එළියට එන දැන් අපි එම්පති අපි පෙන්නකොට අපේ මානුෂීය හැඟීම් අපි පෙන්නකොට ගොඩක් වෙලාවට නිහඬව ඉන්නේ නැහැ පුද්ගලයෝ අපේ තෝරාගත්ත පුද්ගලයෙක් එක්ක හරි මෙයා සම්බන්ධ වෙනවා හුඟක් වෙලාවට සම්බන්ධ වෙනවා අපි එයාට හැම වෙලාවෙම අපි අර අපේ මුහුණේ ඉරියව් වලින් අපේ හැසිරීමෙන් අපි මෙයාට හැම වෙලාවෙම අඟවන්න ඕන ඔයාට අවශ්‍ය ඕනෑම වෙලාවකදී අපි ඔයාට සහාය දෙන්න කැමැත්තෙන් ඉන්නවා කියන එක. ඒකෙදි ගොඩාක් වෙලාවට අපිත් එක්ක සම්බන්ධ වෙනවා. අපිට තෙරපි ක්‍රම පාවිච්චි කරන්න බැහැ නැත්නම් අපිට යම්කිසි දැන් පොදුවේ අපිට පුළුවන් යම්කිසි ළමයි කණ්ඩායමක් නම් අපිට යම්කිසි ක්‍රීඩාවක් එහෙම නැත්නම් යම්කිසි පොඩි දේවල් ඇක්ටිවිටි එකක් කරන්න පුළුවන්. හැබැයි ඒක අපි තෙරපි ක්‍රමයක් විදිහට අපිට යන්න බෑ. මොකද අපි මූලිකවම කරන්නේ ප්‍රථමාධාරයක් නිසා. ප්‍රථමාධාරයෙන් එහා අපිට යන්න පුළුවන්. ඒකෙදි අපිට පුහුණුව ලැබපු උපදේශකවරියක් හෝ උපදේශකවරයෙක් සම්බන්ධ කරගත යුතු වෙනවා. මම මේ මූලිකව කතා කරේ ප්‍රථමාධාර සිදු කරන අය සම්බන්ධයෙන් විතරයි. පැහැදිලිද සර්? ඔව් මිස් පැහැදිලි. විශේෂයෙන් මේකේ ප්‍රථමාධාර අපි මානසික ප්‍රථමාධාර සහ කායික ප්‍රථමාධාර යන දෙකම ඒකාබද්ධව යන ක්‍රමවේදයක් කොහොමටත් හුඟක් වෙලාවට අපි ප්‍රථමාධාර ලබා දෙන්නෙකුට ප්‍රථමාධාර ලබා දෙන අවස්ථාවේදී මානසික ප්‍රථමාධාරත් ඒ අවස්ථාවේදී ඒ පුද්ගලයාට ලබා දෙන්න වෙනවා විශේෂයෙන්ම රෝහල්ගත කරන තුරු යම් කිසි මානසික සුවයක් සංසුන් භාවයක් ඇති කිරීමට මේ මානසික ප්‍රථමාධාරය අවශ්‍ය වෙනවා. කායිකව අපි කෙනෙක්ගේ ලේ නවත්වනවා එහෙම නැත්නම් එයාගේ යම්කිසි අස්තියක් කැඩිච්ච දෙයක් හෝ මං හිතන්නේ ගොඩාක් පැහැදිලිව අපේ රුවන්ස කරගෙන යනවා ප්‍රථමාධාර වැඩසටහන. ඒ වගේ අවස්ථාවලදී අපි ඒ පුද්ගලයාට ලබා දෙන ඒ සහනයත් එක්ක ඒ පුද්ගලයා එක්ක කතා කරන වචනයක් හෝ ඒ පුද්ගලයාට දක්වන සහයෝගය සංසුන් කිරීම සවන් දීම මේ යන දේවල් මානසික ප්‍රථමාධාර ගණයට අයිති වෙනවා. පැහැදිලිද මොකුත් ගැටලු නැද්ද? එහෙමනම් අද දවසට අපි ලෙක්චර් එක නතර කරන්න පුළුවන්ද? කොහොමද? ඔයගලන්ට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. අපිත් එක්ක එකතු වෙලා ඉන්න අයට මොන හරි ගැටලු තියෙනවද? තියෙනවා නම් මෙතුමියගෙන් අහලා අපි ඒවා निराකරණය කරගමු. මෙතුමිය මනෝපදේශන ශාස්ත්‍රයේ වසර 10කට වඩා පළපුරුද්දක් තියෙන හොඳ දක්ෂ මනෝපදේශන නිලධාරිනියක්. ඉතින් මම හිතනවා මේක තමයි අපිට ලැබෙන අවස්ථාව. ඒ වගේ අත්දැකීම් බහුල කෙනෙක්ගෙන් උපදෙස් ලබා ගන්නට කොහොමද අපි යම් කිසි හදිසි අවස්ථාවකදී මුහුණ දෙන්න ඕන කියන එක පිළිබඳව මොනවා හරි තියෙනවා නම් අහලා දැනගන්න පුළුවන්. නැත්නම් අපිට අද දිනේ දේශනය මෙතනින් නිමා කරන්නට පුළුවන්. කාට හරි ගැටලු තියෙනවද? හරි. එහෙම නැත්නම් දර්ශනීය මිස් අපි අද දේශනය අවසන් කරමු නේද? එහෙනම්
අද අපේ වැඩසටහන් මාලාවේ 10 වෙනි වැඩසටහන තමයි අද අපි මේ විදිහට ක්‍රියාත්මක කරේ. මම පෙර සඳහන් කළා වගේම සෞඛ්‍ය කියනකොට කායික නිරෝගීතාවය පමණක් නොවේ යට කරුණු 4ක් අන්තර්ගත වෙනවා. කායික, මානසික, සමාජීය සහ ආධ්‍යාත්මික කියන මේ අංග හතරෙම යහ පැවැත්මක් පවත්වා ගැනීම තමයි සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙක් කියලා අපි හඳුන්වන්නේ. එතකොට ඒකෙදී අපි අපේ වැඩසටහන් මාලාවේ කායික නිරෝගීතාවය පිළිබඳව සහ ඒවට අවශ්‍ය කරන ප්‍රථම ආධාර ලබා දෙන්නේ කොහොමද කියන එක පිළිබඳව වැඩසටහන් 9ක් කරා. ඊට අද අපි කරා මානසික යම් කිසි පීඩාකාරී තත්යකට පත් වෙලා ඉන්නවනම් ඒ වගේ කෙනෙකුට කොහොමද අපි මානසික ප්‍රතිමාදාර ලබා දීම මගින් ඒ පුද්ගලයාව වැඩිදුර ප්‍රථමාධාර සහ වෙනත් වෘත්තිකයන් වෙත විශේෂම වෛද්‍යවරුන් වෙත හෝ ඔහුට අවශ්‍ය සමාජ සේවාවන් ලබා දීමට යොමු කිරීම දක්වා ඒ කාලය තුල ඔහුව කළමනාකරණය කරගන්න ආකාරය මෙහිදී කතා කරනු ලැබුවා. ඒ සඳහා අද දින සම්පත්දායකත්වය ලබා දුන් දර්ශනී මල්කාන්ති මනෝ උපදේශන නිලධාරීතුමියට මෙන්ම අද දිනේ මෙම වැඩසටහන සමග අපත් හා සම්බන්ධ වූ සියලු දෙනාටම ඔබ සැමටත් මා ස්තුතිවන්ත වෙනවා. අපි ලබන සතියේත් තවත් වැඩසටහනකින් හම්බ වෙමු. එතකන් ඔබ සියලු දෙනාටම සුබ සතියක්. ස්තුතියි. good night. සියලු දෙනාටම